ඔයාට ඔයාගේ ඇත්ත මට්ටම තේරෙනවනේ. ඒකට ඔයා බයයි. මම මේ කියන්නේ ගොඩක් අය ඒක තමයි. ඒතර ඊට වඩා හොඳයි මේ වෙලාවේ නිදාගත්තොත්. ඒතර ප්‍රශ්න අමතකයින් ප්‍රශ්න පේන්නේ නැහනේ. ප්ලෑන් එක හරි මම මෙච්චර වැඩ කළත් ෆේල් වුණත් ෆේල් වෙච්ච. ඉතින් ෆේල් වෙච්ච උන් ඔය ජීවත් වෙන්නේ ලස්සනට. S එකක් ගත්තේ උන් ජීවත් වෙන්නේ ලස්සනට නේද? එහෙම වෙන්නේ නැහැ. ලෝකෙ එහෙම වැඩ කරන්නේ නැහැ. එහෙම වැඩ කරනවා ලෝකයක් පවතින්න බෑ. හැබැයි එහෙම වුණොත් වෙච්ච දෙන් කියලා මේ ඔයාට ගට්ස් තියෙන්න ඕන. නේද? උරුම නැහැ නිකන් ඒ තුනක් කියන එක ලොකුයි. අපි එතෙන්ට සුදුසු නැහැ. අපි මෙහෙ ඉන්නේ. ඒ වගේ සීන් එකක්. කොන්ෆිඩන්ස් එක නැතුව මේක කරන්න බෑ. දැන් මේ මෙතනින් ආව එක්සෑම් ප්‍රශ්න ටික ඔයාලට කරන්න කියලා 80 ඉඳලා මේ 80 ඉඳලා සේරම MCQ ටික ඒක වීඩියෝස් 350ක් වෙනවා. එතකොට ඒක 80 ඉඳලා සේරම MCQ ටික ඒ ටිකත් ඔයාලට රෙකෝඩ් කරලා දීලා F2C ටිකක් දීලා C2A ටිකක් දීලා එහෙමත් ප්ලෑන් එකක් හදලා දීලා ප්‍රැක්ටිකල් ටිකත් පිළිවෙලට කරලා වැඩේ කරගෙන යනවනේ දැන්. වැඩේ දැන් ඉවර වෙන්න ළඟයි. එතකොට දැන් මෙන්න මෙහෙම එකක් මට මේක කියන්නම හිතෙනවා මේ ඔයාලගේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ මම පෝල් එකක් දැම්මා මේ ඊයේද කොහෙද දැම්මේ. මේකේ 700 ගාණක් වොට් කරලා තියෙනවා. මේකේ දාලා තියෙන්නේ මේ ගෙවුණු සතියේ ක්ලාස් ටයිම් පේපර්ස් කරපු ටයිම් එක පැය කීයක් විතර වැඩ කරන්නේ නැතිද ගෙවුණු සතියේ කියලා දාලා තියෙන්නේ. ඒතර මේකේ පැය 100ට වැඩි 105ක් ඉන්නවා. පැය 80 100 අතර 110යි. ඒතර 115යි. පැය 60 80 අතර 116යි. ඒතර ඔය ටික ඔක්කොම එකතු කරොත් පැය 60 පන්නල ඉන්නවා 130ක් විතර. ගෙවුණු සතියේ පැය 60 පන්නපු අය සාමාන්‍ය වැඩ කළ හැකි පැය 90කට වඩා තියෙනවා කියලා මම ඔයාලට කියලා තියෙනවා. පැය 100ක් විතර තියෙනවනේ වැඩ කළ හැකි පැය. ඒතර ඒකෙන් පැය 60 පන්නපු අය ඉන්නවා 130ක් විතර. මේ ඔයාගේ ජීවිතේ ස්වර්ණමයම කාලේ දවස් ටික ගෙවිලා යන්නේ. මේ ඔයාගේ ජීවිතේ ඔයාට මාරම ටර්නින් පොයින්ට් එකක් වෙන දවස් ටික ගෙවිලා යනකොට පැය 60ට වඩා වැඩ කරපු අය ඉන්නේ 130ක්. ඔයාලා මේක කරලා බලන්න පොඩ්ඩක් ගෙදර ගිහිල්ලා. මේක කරලා බලන්න දැන් හරි අවුල් මේ වැඩේ හරිද? ඒ කියන්නේ 130යි පැය 60ට වඩා වැඩ කරන්නේ සතියට. එතකොට දැන් මේ මං හිතනවා මේක අනිත් එවුන්ව රවට්ටන්න මේකේ මාක් කරන්න නැතුව ඇති කියලා. එතකොට ගිය සතිය ඔහේ ගෙවිලා ගියා වැඩ කරාද නැද්ද කියලාවත් හරියට ඔළුවේ නැහැ. 129ක් ඉන්නවා ඒකේ. එතකොට දැන් අර මෙහෙම දෙයක් කරලා බලන්න ඔයාලට පුළුවන් නම් අද ගෙදර ගිහිල්ලා විනාඩි 10ක් මේකට ගත්තර කමක් නැහැ. ගෙදර ගිහිල්ලා ඔයාලගේ අම්මලගේ හරි තාත්තගේ ටෙලිග්‍රෑම් එකක් තියෙනවද නැද්ද? අම්මා තාත්තා ටෙලිග්‍රෑම් යූස් කරන්නේ නැද්ද? ටෙලිග්‍රෑම් පාවිච්චි කරනවා නම් එයාටත් මේකට වොට් කරන්න කියන්නකෝ පොඩ්ඩක්. නැත්නම් ඔයා හදන්නකෝ. ඔයා දන්නවනේ එයා මොනවද කරන්නේ කියලා නේද? ඒතර එයා නැගිටපු වෙලාව ඉඳලා නිදා ගන්නකම් මොනවද කරන්නේ කියලා ඔයා දන්නවනේ. ඒතර ඔයා හදලා ඒක වොට් කරන්නකෝ. ඩීප් ෂැලෝ අදාළ නැහැ. මම මේකේ කියන්නේත් ගැඹුරින් හරි ලාවට හරි වැඩ කරපු පැය ගානනේ නේද? ඔයා එතකොට දැන් ඔයා අම්මා වැඩ කරන ගාන ගන්නවා. එයා ටීවී බල බල නම් ඉන්නේ ඒක අයින් කරන්න. එයාගේ වැඩේ රෙදි හොදනවා කියන්නෙත් වැඩක්නේ. ඇඳුම් ටික හොදනවා. ගේ අතු ගන්නවා කියන්නෙත් වැඩක්. ප්‍රතිඵලදායක වැඩක්නේ. ඒතර එයා සතිය තුල වැඩ කරපු පැය ගාන නිකන් හදලා බලලා මේකේ මාක් කරන්නකෝ. එතකොට ඒක ඔයා වැඩ කරපු පැය ගානට වඩා වැඩි නම් ඒක අවුල් නේද? ඈ ඒක අවුල් නේද? ඔයාට එහෙම අර මේ ලැජ්ජාවක් නැද්ද ඉතින් එතකොට? දැන් මට හිතන්න දැන් ඔයාලා මං ගැන විශ්වාසය තියාගෙන ඉන්නකොට මම මොනවා හරි කෑල්ලක් හලලා හරි මොනවා හරි ඉගන්නුවොත් මට නම් මාර ලැජ්ජයි ඒක. ඒ ගෙදර ගිහිල්ලත් අවුල් ඈ. මං අර අරුන්ට එහෙම බයිනවා මාර විදිහට උන්ට කනක් ඇහෙන්නේ නැතුව ඉන්නේ ඔයාලට මොකක් හරි අඩුපාඩුවක් කරොත්. ඉතින් මොකද මට නම් ලැජ්ජයි මොනවා හරි අඩුපාඩුවක් තියලා උගන්නන්න. ඔයාලට එහෙම අර පොඩි ලැජ්ජාවක් නැද්ද? ලැජ්ජාව නෙවෙයි මෙතන තියෙන්නේ බම් බය. මම මේ නිකන් රිලැක්ස් එකේ ඉතුම් උඹලගේ බය තියෙන්නේ. අර එළියට මොනවද පෙන්නගෙන හිටියා මම දැක්ක සමහර කමෙන්ට් වල දාලා තියෙනවා මේ දවස්වල පැය 10ක් 12ක් නිින්ද යනවා මරුවට කියලා. ඒ තියෙන්නේ පට්ට බය තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම බය තියෙන්නේ. ඒ කියන්නේ උඹලා මේ ඇත්තට මුහුණ දෙන්න බයක් තියෙන්නේ. මේක තීරුම් අරන් කී දෙනෙක් හරි හැදෙන්නේ කීප දෙනෙක් හරි හිතන්නකෝ දැන් ඔයා බයයි ඔයාට අඩු රිසල්ට් එකක් එයි කියලා. ඔයා වැඩ කරනවට බයයි. මොකද වැඩ කරනකොට ඔයාට ප්‍රශ්න වරදිනකොට ඔයාට ඔයාගේ ඇත්ත මට්ටම තේරෙනවනේ. ඒකට ඔයා බයයි. මම මේ කියන්නේ ගොඩක් අය ඒක තමයි. ඒතර ඊට වඩා හොඳයි මේ වෙලාවේ නිදාගත්තොත්. ඒතර ප්‍රශ්න අමතකයින් ප්‍රශ්න පේන්නේ නැහනේ. ඒ වෙලාවේ මනෝපාරක් ගහ හිටියොත් වෙන දෙයක් හිත හිටියොත් හොඳයි. ඇයි ප්‍රශ්න පේන්නේ නැහනේ. ඔයාට අඩු රිසල්ට් එකක් එනවට බයයි. හරිද? මේකේ මේ සීන් එකේ ඔක දැන් නවත්ත ගන්න එපා. එන්න පුළුවන් නරකම් ප්‍රතිඵලයටත් ඔයා ලෑස්ති වෙන්න. ඔයා හිතන්නකෝ හොඳටම වැඩ කළා ඔයා ෆේල් වෙනවා කියලා. ෆේල් වෙච්ච දේ. නෑ ඇත්තටම මම කියන්නේ S එකක් එන්න කියන්නකෝ S එකක් ආවොත්. දැන් S එකක් ආපු උන් ඉන්නේ ඔය ගිය අවුරුද්දේ 96000න් 170ක් විතර. SF ෆේල් වුණොත් ෆේල් වෙයි. S එකක් ආවොත් S එකක් එයි. ඒකට බය වෙන්න එපා. හරිද? ඔයා ඒක ලියලා තියාගෙන එහෙම ආවොත් මොකද කරන්න කියලාත් ලියලා තියාගෙන. ඉතින් මට උරුම මෙච්චර නම් මම මෙහෙම වැඩ කළත් ඒක ආපු දෙන්. එහෙම වැඩ කරන්නේ නැහැ ලෝකේ. එහෙම වැඩ කරනවා නම් ලෝකයක් මෙච්චර පවතින්නෙත් නැහැ. වැඩ කරන කෙනෙකුට එහෙම එන්නේ නැහැ. හැබැයි ඔයා වැඩ කළත් එහෙම ආවොත් ආපු දෙන්. වෙන මොනවා කරන්නද?
හරිද? එහෙම මේ බය නැති කරගන්න නැත්නම් ඔයාට මේ පැය 90 100 පන්නන එක අනිත් එක ඔයාට හිතෙනවා ඔයාට ඒ වගේ ලෙවල් එකක් උරුම නැහැ කියලා. මේ හරි අවුල්නේ බං මොන සිස්ටම් එක හදලා කොහොම ඉගන්නුවත් මෙහෙමනම් උඹලා වැඩ කරන්නේ අවුල්නේ. නේද? උරුම නැහැ නිකන් ඒ තුනක් කියන එක ලොකුයි. අපි එතෙන්ට සුදුසු නැහැ. අපි මෙහෙ ඉන්නේ. ඒ වගේ සීන් එකක්. කොන්ෆිඩන්ස් එක නැතුව මේක කරන්න බෑ. ඒ නිසා මේ ඒක හදාගන්න අර වැඩේ අනිවාර්යෙන් අද කරලා බලන්න. එතකොටවත් පොඩ්ඩක් සංවේදී වෙලා තේරෙයි. අම්මා වැඩ කරපු පැය ගානක් හදන්නවා කොලේක තාත්තා වැඩ කරපු එකත් හදන්නකො. උදේ ඉඳලා නේද? ඒතර ඒක ඔයා වැඩ කරපු පැය ගානට වඩා වැඩි නම් සතියේ මොනවද උඹලා කරන්නේ? මේ මාස දෙකක් එක්සෑම් එකට තියෙනකොට.